ඔන්න ඉතින් වෙනදා වගේ අදත් ආයි පුංගල පිළිගන්නවා අපේ channel එකත් එකතු වුණාව. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ රුපියල් 30000කට වගේ average price එකකට ගන්න පුළුවන් හොඳ budget phone එකක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මේ phone එක තමයි ඔයාලා දන්නවද දන්නේ Honor X5B කියන mobile phone එක ගැන තමයි අපි review එකක් දෙන්න යන්නේ. මේකේ performance camera ඔයගේ ගොඩක් දේවල් අපි කතා කරමු. වීඩියෝ එක ගිහිල්ලා එන වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා අනිවාර්යෙන් channel එක subscribe කරන්න. subscribe කරලා නැත්නම් එන වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. මුලින්ම මේකේ design and build එකට ගත්තම මේකේ තියෙන්නේ ඒකේ වලට කලර්ස් තුනක් බලන්න පුළුවන් වෙනවා. ocean blue, purple and midnight black කියලා කලර්ස් තුනක් බලන්න පුළුවන් වෙනවා. මේක බර ඇන්චර් මේ ග්‍රෑම් 194ක් වගේ පොඩි එච්චර ලොකු අතර සැහැල්ලු බරක් තමයි. ඒ වගේම මේකේ thickness එක ගොඩක් අඩුයි. 8.7 mm වගේ thickness එක තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේක design එක modern and sleek look එකක් බලන්න පුළුවන්. මේක back එක plastic ඒ වුණාට අතර හොඳ comfortable ගතියක් තියෙන mobile phone එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේකේ side mounted fingerprint එකක් බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම type C charging capability එකක් මේකේ බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම කියන්න ඕනි මේකේ තියෙන fingerprint එකත් ගොඩක් smooth වැඩ කරනවා. ඒ හින්දා ඔයාලට කිසි ප්‍රශ්න නැතුව ආගේ biometrics use කරන්න පුළුවන්. මේකේ face ID fingerprint password දෙකම ලබා දීලා තියෙනවා. ඊළඟට මේක display එක ගත්තොත් 6.56 HD plus resolution display එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. මේක ඔයාලට හොඳට දවල් එළිය වුණත් බලන්න පුළුවන් වෙන්න හොඳ 530 nits අගයක් බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට මේ 30000ක් වගේ බජට් එකට ගොඩක් දුරට හම්බෙන්නේ 60 Hz display එකක්. නමුත් මේක Honor සමාගමෙන් ඔයාලට 90 Hz display එකක් ලබා දීලා දෙනවා. මේක මේ ගන්න තියෙන ප්ලස් පොයින්ට් එකක් විදිහට අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ මේක performance ගියාට පස්සේ අපිට Helio G36 chipset එක බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ මේකේ 4GB RAM එකක්. ඔයාලට අවශ්‍ය නම් මේක 8GB විතර virtual තවත් 4GB ඔයාලට වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ Honor සමාගම ඒ කට්ටිය කියන විදිහට. එතකොට ඔයාලට සම්පූර්ණ 8GB RAM එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ mobile phone එකේ. ඒ වගේම ඔයාලට social media එදිනෙදා වැඩවලට මේක යූස් කරන්න නම් කිසිම අවුලක් නැහැ. හැබැයි කියන්න ඕනේ මේකේ සාමාන්‍යයෙන් high end games ගහන්න චුට්ටක් අමාරුයි. මොකද මේක performance හදලා තියෙන මේ low budget phone එකක්. budget මේක හදලා තියෙන budget friendly විදිහට ඔයාලට සාමාන්‍ය එදිනෙදා වැඩ කරගන්න මේක හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම 128GB 128GB ස්ටෝරේජ් එක මේක බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම කැමරා එක ගත්තොත් මේකේ බෑක් කැමරා එක 13 megapixel AI cam එකක් බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම selfie cam එක ඔයාලට 5 megapixel cam එක බලන්න පුළුවන් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් හොඳ එළිය තියෙන වෙලාවක මේකේ සාමාන්‍යයෙන් හොඳ ෆොටෝ normal photos ගන්න පුළුවන්. හැබැයි කියන්න ඕනේ සාමාන්‍යයෙන් එළිය අඩු ප්‍රදේශයක නම් මේකේ ෆොටෝස් වල quality තරමක් අඩු වෙන්න පුළුවන්. මොකද ඉතින් මේ බජට් එකට මීට වඩා බලාපොරොත්තු වෙන ව්‍යාපිල. ඒ හින්දා cam එක ගැන හිතනවා නම් චුට්ටක් සැලකිලිමත් වෙන්න. මේකේ සාමාන්‍යයෙන් මම sample photo ටිකක් දාන්න. මෙන්න මේ ෆොටෝ ටිකක් ගන්න පුළුවන්. සාමාන්‍ය high quality photos නම් මේකේ ගන්න ටිකක් අමාරුයි. වගේම 1080p රෙකෝඩ් කරන්න වීඩියෝ රෙකෝඩින් පාසුවක් මේ කට්ටිය ලබා දීලා තිනවා. මේකත් හොඳ ෆීචර් එකක් කියලා මම හිතනවා. ඒ වගේම බැටරි and charging පැත්තට ගියාම මේකේ 5200 mAh බැටරිය බලන්න පුළුවන් වෙනවා. මේක මේ ප්‍රයිස් එකට හොඳ choice එකක් කියලා මම හිතනවා. මේකෙත් පොඩි මයිනස් පොයින්ට් එකක් තියෙනවා. ඒක තමයි මේකට ලබා දීලා තින්නේ 10 watt charging එකක්. ඒතකොට මේක ෆෝන් එක charge වෙන්න සාමාන්‍යයෙන් සෑහෙන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඉතින් ඔයාලා මේකෙන් ඒකට මෙන්ෂන් කරලා තියෙනවා දවස් දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියලා normal usage එකේදී. ඒ හින්දා වලට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඒක සාමාන්‍ය ඉතින් ගොඩක් අය කරන්නේ රැට ෆෝන් එක charge කරන එකනේ. එහෙම කරාම ඉතින් මේක කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය පැය දෙකක් එකමාරක්වත් යනවා ඇති. ඒ වගේම USB type C port එකක් තමයි බලන්න පුළුවන් charging විදියට. ඊට පස්සේ මේක ස්පීකර් ග්‍රිල්ස් එම යටින් බලන්න පුළුවන්. ඒ වගේම මේකේ SIM tray එකක් තියෙනවා. SIM tray එකේ ඔයාලට SIM දෙකක් use කරන්න පුළුවන්. හැබැයි මෙතන පොයින්ට් එකක් තියෙනවා. ඔයාලා micro SD card එක use කරනවා නම් ඔයාලට use කරන්න පුළුවන් එක SIM එකයි. මොකද මේකට slot එක තියෙන්නේ SIM දෙකෙන් මැද තමයි තියෙන්නේ. එතකොට ඔයාලට SIM දෙකක් use කරනවා නම් SD card එක use කරන්න වෙන්නේ නැහැ. ඔයාලා SD card එක use කරනවා නම් එක SIM එකක් විතරක් use කරන්න වෙනවා. අවසාන වශයෙන් කිව්වම ඉතින් සාමාන්‍යයෙන් මේක 28000 ඉඳන් 32000 price එක අතර තමයි තියෙන්නේ. ඉතින් මේ price එකට ඔයාලට හොඳ performance එකක් හොඳ සාමාන්‍ය කැමරාවක් සාමාන්‍යයෙන් හොඳ බැටරියක් මෙන්ෂන් කරන හොඳ බැටරියක් තියෙන
බයි ෆෝන් එක තමයි මේක. ඉතින් මං හිතනවා මේ ප්‍රයිස් එක මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි වෙන්නේ කියලා. අවල සාමාන්‍ය මේක සෙකන්ඩරි යූසේජ් එක විදිහට ගන්නවා නම් මේක හොඳටම ප්‍රමාණවත් සමන්ගේ දිනදා වැඩ කරගන්න. එහෙනම් ඉතින් මේ ෆෝන් එක ගත්ත කටිනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තවුණ හරි මේකේ මගේ අතින් කිවිච්ච දෙයක් තියෙනවා නම් ඒ කට්ටිය අනිත් කට්ටිය දැනගෙන කමෙන්ට් එකක් දාන්න. ගත්ත තමන්ගේ අත්දැකීම මොන වගේද, මේක හොඳයිද නරකයිද ඕන දෙයක් දාන්න කමෙන්ට් එකක් විදිහට. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් අපි ඉක්මනටම හම්බෙමු.